අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා පොලිටිකල් SL YouTube නාලිකාවට. වීඩියෝ තුනක් තියෙනවා. වීඩියෝ තුනම එක ළඟ තමයි අද බලන්න දෙන්නේ. නාමල් මහත්තයාගේ එකක් තියෙනවා. ඊට පස්සේ තවත් පොජ්ජන පෙරමුණේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න තවත් මන්ත්‍රී කෙනෙක්ගේ වීඩියෝ එකක් තියෙනවා. ඒ වගේම පසන්න අයියාගේ වීඩියෝ එකකුත් තියෙනවා. අපි තුනම එක ළඟ බලමු. මොකද මට පොඩ්ඩක් අද වෙලාව මදි. ඒක නිසා අපි වීඩියෝ තුනම එක ළඟ බලන්න ලෑස්ති වෙනවා. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න, වීඩියෝ බලද්දී like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම මට Facebook page එකක් තියෙනවා. මේ දවස්වල page එක යනවා යකා වගේ follows ලයිනවා. සතියක් වගේ තමයි හරියට පටන් අරගෙන page එක videos දාන්න. මගේම ඉතින් දැන් reach වෙගෙන යනවා. මට හොඳම platform එක තමයි Facebook එක. මම මේ දැනන් හිටියේ නෑ scene එක. මම YouTube එකේ වීඩියෝ දාලා හිටියා. මම Facebook page එක ගැන එච්චර වැඩිය බැලුවේ නෑ. අන්තිමට දැන්නේ හොඳම තැන අහුවෙලා තියෙන්නේ දැනුයිනේ. නලින්දට අනිවාර්යෙන් ගහනවා. මොකද මගේ YouTube නාලිකාවල ප්‍රශ්න ඇති කරාට මගේ පරණ වීඩියෝ එකක් ගන්න නැති හින්දා දැන් මාව අඳුරන්නේත් නෑ වගේ තමයි කට්ටිය. ඉතින් කමක් නෑ. මගෙන් නම් නලින්දට බේරීමක් නෑ. අනිවාර්යයි ආයි ඇමතිකමක් මන්ත්‍රීකමක් ගන්න බැරි තැනට මම වැඩ කරනවාමයි. ඌට ආයි chance එකක් නෑ. ලොවෙත් නෑ. ඡන්ද 10ක් 15ක් ආවයි කියලා පාර්ලිමේන්තුවේ වෙන්න බෑනේ. ඡන්ද 1000ක් 1500ක් ආවා කියලා පාර්ලිමේන්තුවේ වෙන්න බෑනේ. අන්ද ටික නම් අනිවාර්යෙන් අඩු කරනවා. පේජ් එක තාම පටන් අරගෙන යන හින්දා ඌගේ වරව මේව දදා එහෙම දගලන්නේ නෑ. ටිකක් උඩට එන්නකෝ. උඩට ආවට පස්සේ තමයි කෙලින්නේ. හරි එහෙනම් යන්න අපි වීඩියෝ තුන බලන්න. එහෙනම් channel එක subscribe කරන්න, bell icon click කරලා notification රෝම මේවා ටික දාගන්න ඔක්කොම ටික. ඒ වගේම WhatsApp එක තියෙනවා දන්නවනේ message එකක් දාන්න පුළුවන්. ඒ වගේම මගේ Facebook page එකටත් එන්න follow එකක් දාන්න. ඒකෙත් ආතල් වැඩ ටිකක් බලන්න පුළුවන්. එහෙනම් යන්න අපි වීඩියෝ තුනට එක ළඟ බලමු. යා ආන්දෝ දවස ගාන කියනවා මේ දූෂණය කරපු ඒවා කියන්නේ අපි දැක්කා ඊයේ තියෙනවා පොලිස් ඇමතිවරයා කිසි කෙනෙකුට ඉඳල්ලේ ඉදිරිය නැහැ සියලු දෙනා ඉරේ දානවා. කොහමද එතුමා කියන්නේ නැත්තේ ගල්ලංගුරු වංචාව ගැන. අර කැබ් 1700ක් ගේනවා කිව්වේ ඒක ගැන. ඒ වගේම අර කන්ටේනර් 323 වරයන් පැන්නුවේ ඒ ගැන. ඒ වගේම එතුමා මතක් කරලා දෙන්න දෙන කුඩු කන්ටේනර් දෙක ගැන. තාම පාර්ලිමේන්තුවේදී අපි අහනවා දැන් මට එන්න කියලා කටුත්තර දෙනකොටත් මම අහුවා කවුද මේ දෙක පැන්නුවේ කියලා. ඒව ගැන දන්නේ නැහැ. හැබැයි එයාගේ ගැල්ලමයි ගැන නම් දන්නවා. අර පිටරට ගෙනාපු අයගේ. හැබැයි කන්ටේනර් දෙක පන්නපු අය ගැන දන්නේ නැහැ. මම දැන් පොලිස් ඇමතිවරයා කියන්නේ නැත්තේ ගල්ලංගුරු වංචාව සම්බන්ධයෙන් කුඩු කන්ටේනර් දෙක සම්බන්ධයෙන් වරයන් පන්නපු කන්ටේනර් 323 සම්බන්ධයෙන් දැඩි නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා වෙන්නේ නැති. ජනතාව බලාපොරොත්තු නැහැ ඒක. ඔව් දෙමෙතුමන්ලා ඉතින් ඔය හැමෝම බැසි මහත් එක්ක මට සම්බන්ධයි. 2005 එකනේ ඡන්ද කරේ. ඉතින් එයාට පුළුවන් බැසි මහත්තයාට කොල්ලක් දාලා අහන්නේ නේද නැද්ද කියලා. ඔය අයම තමයි 2015 දූෂණ වර්ධන කමිටුවේ ඉඳලා ඔය නඩුම ඔය විදියටම අපුව ගෙන්නුවේ. ඒ අය තාම ගෙන්නනවා. ඉතින් අපි එන්න කෙනෝලා කියනවා. ඕනනම් මම අර කිව්වා වගේ පවුන් අනුවේ මාළේ දාගෙන බල්ලත් එක්කන් ඉන්න ඊළඟ පාර. පිපොකට් කාර්යය පිපොකට් එක ගහලා දුවනවා මෙන්න පිපොකට් කාර්යයක් ඉන්නවා කියලා සාමාන්‍ය මිනිස්සෙක් පස්සේ. අnder අහිංසක මිනිස්සෙක් ගුටි කනවා පිපොකට් කාර්යය බේරනවා. මේ ආණ්ඩුවත් පිපොකට් න්‍යාය තමයි අනුගමනය කරන්නේ. ආණ්ඩුව ගල්ලංගුරු වලින් හොරගම් කරන ගමන් කැබ් 1700ක් ගෙනල්ලා අනවශ්‍ය විදිහට මුදල් වියදම් කරන ගමන් අනිත් අයට හොරා කියලා කිව්වා. වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් තියෙනවා. දැන් මේ කැබ් 1700 ගේන එක පැත්තක තියලා මේ මුදල් වලින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට හුඟම් දෙන්න පුළුවන්. රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ටික ගෙනත් දෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව මොකද කරන්නේ? වෛද්‍යවරුන්ගේ හෝ මේ රටේ වෘත්තිකයන්ගේ ඉල්ලීමට හුඟම් දෙන්නේ නැති ආණ්ඩුව තමන්ට කැප් අදින්න නම් ගේනවා. මේක ගෙන්නේ ණයට. හැබැයි ණයට ගෙනල්ලා යුද්ධ ඉවර කරපු හමුදාවේ සහ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ආයත් යුදෝපකරණ පෙන්වන්න ලැජ්ජයි. හැබැයි කැප් එක ණයට නම් පදින්න ලැජ්ජ නැහැ. ඉතින් ආණ්ඩුව වෙනොත් මම කියන්නේ කරුණා කරලා මේ රෝගීන් ගැන හිතන්න. සාමාන්‍ය ජනතාව රෝවල් වලට ගිහලා අසන්න වෙලා ඉන්නවා. පෝලිං වල ඉන්නවා. දුක් විඳිනවා. ඉතින් එදා අපිට වෙන්නනේ. දැන් පුළුවන් මේ කැප් ගේන එක නවත්තලා ඒ මුදල් ටික සෞඛ්‍ය ක්ෂේත්‍රයට දාලා ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න සහ ඒ වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් තියෙනවා. ඒකට හුඟම් දෙන්න. අර දිත්වා සුළුසුළුකටයි කුණාටුවට අහුවෙච්ච අයට ගෙවල් දෙනවට ඉඩම් දෙනවට වඩා හිටපු මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක අයින් කරන එක තමයි වැදගත්ම කාර්යය. දැන් ඔය හදිසියෙම තිබ්බනේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදරින් එළියට දාන්න. නේද? දැන් ඒකේ ලොකු වාසියක් ආණ්ඩුවට ඇවිල්ලා තියෙනවානේ. දැන් ඒ අය ප්‍රතිලාභ මිනිස්සුන්ට දෙන්න පුළුවන්. දැන් මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක නවත්වුවම ඒ මුදල් ටික ජනතාවට දෙන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක ගිහින් ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දීපු 95%කට වැඩිය දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙලා ඉවරයි. ඒ වගේම දැන් මාලිමාවට ගිහිපු අයගෙන් 80%ක් විතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වෙද්දිම ඇවිල්ලා ඉවරයි. මේකේ වගකීම ආණ්ඩුව ගන්න ඕනේ. මේක අන්තිමට ඩීසල් වලින් දුවනකොට රටේ ජනතාවට තමයි වැඩියෙන් විදුලි බිල ගෙවන්න වෙන්නේ. මේක රටේ ජනතාවගෙන් අය කරනවට විරුද්ධව අපි රටේ ජනතාව කාරට ගේන්න සූදානම්ින් ඉන්නේ. බිම රැල්ල නාමකට කරකිලා ඉවරයි. ඒක තේරුම අනිත් විපක්ෂයේ ඉන්න අනිත් සියලුම 나යකයෝ ටික නැති වෙලා අනිත් පක්ෂ නැති වෙලා. ඒ එහෙම කතාවක් නෙමෙයි මම කියන්නේ. මේ ආණ්ඩුව පත් වෙනකොට ජනප්‍රියත්වයෙන් අඩුවටම වැටිලා හිටියේ 15ටම වැටිලා හිටියේ බුදුන්. මේ ආණ්ඩුව පත් වෙනකොට පාර්ලිමේන්තුවට ආපු 225න් ජනප්‍රියත්වය අඩුවෙන්ම තිබ්බේ. අප්‍රසාදය වැඩියෙන්ම තිබ්බේ නම. ඒක තර්කයක් නෑ. තර්කයක් නෑ. අපි දේශපාලනය කරේ ඒ වගේ පසුබිම්. දේශපාලනය කරේ ඒ වගේ පසුබිම්. අපි කතා කරේ ඒ වගේ පසුබිම්. හැබැයි වසර එකමාරක් යන තැන ඒ බිඳුවේ හිටපු අපිට සැලකිතු ආකාරයකට ඉහළට එන්න පුළුවන් වෙලා තියෙනවා. ජනතාවගේ ප්‍රසාදය නැවත ලබා ගැනීම විශ්වාසය නැවත තහවුරු කරගන්න. ගමේ ඉන්න අහිංසක පොහොට්ටු පාක්ෂිකයා තමන් ළඟ තියෙන පුංචි කැමරා ෆෝන් එකේ කැමරා ඔන් කරලා ගන්න දකින්න පොඩි වීඩියෝ එකකින් වීඩියෝ කරලා නාමල් රාජපක්ෂ ගමට ආපු එකේ වීඩියෝ එක Facebook එකට දානවා. නාමල් රාජපක්ෂව දැක්කම ළඟට ගිහලා තමන් ළඟ තියෙන පොඩි ෆෝන් එකකින් සෙල්ෆි එකක් දාලා ෆොටෝ එක තමන්ගේ WhatsApp එකේ ස්ටේටස් දානවා. ඒකට චූරි පවකාශ විශේෂයෙන්ම අපිට තිබුණු සම්පත් අපිට තිබුණු නාලිකා එක්ක වැඩි අපි පටන් ගත්තා වගේම සැලකියුතු පිරිසක් ස්වේච්ඡාවෙන් තම තමන්ට පුළුවන් තාක්ෂණික උපකරණ භාවිත කරලා YouTube එකට කතා කරනවා. මම මෙතන නම් කියන්නේ නැහැ නම් ලයිස්ට් එක කියන්නේ. තරුණ තරුණියෝ එකිනෙකාට උදව් කරගැනීමෙන් කොහොමද පෝස්ට් හදන්නේ? මෙහෙම පෝස්ට් එකක් හදමු. මේක මෙහෙම කරමු. මේක මෙහෙම දැම්මොත් ලස්සනයි. මම මේකෙන් හදන්නේ. කියලා ස්වාධීනව ස්වේච්ඡාවෙන් පොඩි පොඩි කණ්ඩායම් හදාගෙන වැඩ කරනවා. මේ AI තාක්ෂණය භාවිතාවට එනකොට සමහර තරුණයෝ තනියම මේ දේවල් ඉගෙනගෙන AI වීඩියෝස් හදනවා. මහින්ද මහත්තයා. ලියන්න දන්නේ නැති තරුණයෝ ආටිකල්ස් ලියලා පොඩි පොඩි දේවල් ලියලා ලියන්න දන්න කියවන්න දන්න කාට හරි අපිටත් ඒවා මම ලියුවා මේක හොඳයි. මහින්ද සගෙන මේක ලියුවා මේක දාන්නද? මේ 1 රුපියලක් දීලා කරපුවට නෙමෙයි. මේ 1 රුපියලක් දීලා කරපුවට නෙමෙයි. මේවට ජීවමාන සාක්ෂිකාරයෝ දහස් ගණන් දසදහස් ගණන් ඉන්නවා. නාමල් රාජපක්ෂ අවුරුදු එකමාරක් යන තැන මෙතනට ආවේ. ඔහු විසින් ඔහු නායකත්වය ලබා දුන්නා පැහැදිලිව. මොකද නායකයෙක් නැති වුණාම කුඹන්න දෙයක් නැහැ නේ. නායකයෙක් හිටියොත් කුඹන්න දෙයක් තියෙන්නේ. මොකුත් නැති එකට කුඹලා වෙච්ච දේ දැන් පේනවනේ. හරි ඒක පැහැදිලිව මේ කරන චෝදනාවට පිළිතුරු දෙන්නේ නාමල් රාජපක්ෂ නෙමෙයි. මේ වෙලාවේ ස්වේච්ඡාව.
තමන් ළඟ තියෙන තාක්ෂණය යොදාගෙන තමන් ළඟ තියෙන පොඩි ෆෝන් එක යොදාගෙන තමන් දන්න කැප්කට් එකද මොකක් හරි වෙන දෙයක් දන්න පොඩි දෙයකින් පොඩි ඩිසයින් එකක් කරලා තමන්ගේ නායකයෝ වෙනුවෙන් තමන්ගේ පක්ෂය වෙනුවෙන් සහ තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් තමන්ගේ නායකයන් වෙච්ච අසාධාරණ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් හඬනගෙන ජනතාව නිසා තමයි නාමල් රාජපක්ෂ පින්නුනේ. මෙහෙමයි ඇත්තම කතාව කියන්නම් නාමල් රාජපක්ෂගේ පක්ෂයත් මහින්ද මහත්තයලා මේ රාජපක්ෂ පවුල එහෙම නැත්නම් පොදුජන පෙරමුණ මේ කණ්ඩායම් ඔක්කොම ටික ඔක්කොම එකක් නේ. ඉතින් මේ කණ්ඩායමම පොහොට්ටුව නෙමේ. මේ කට්ටියම දැන් නැගිටලා තියෙන්නේ. අනිවාර්යෙන් හෙට ඡන්දයක් තිබ්බොත් මාලිමාවට ඡන්ද ලක්ෂ 10ක් 12ක් තමයි එන්නේ. පොදුජන පෙරමුණට ලක්ෂ 25ක් 30ක් අනිවාර්යෙන් එනවා. හැබැයි මම මෙහෙම කතාවකුත් කියන්නම් 2029 වෙනකම්ම ඉඳලා ඡන්දයක් තිබ්බොත් එදාට අනිවාර්යෙන් පොදුජන පෙරමුණ දිනනවා. ඒක ඉතින් ලොවෙත් එහෙමයි වෙන්නේ. ඒකයි ෂුවර් හොඳටම. දැන්ටම ලක්ෂ 25ක් 30ක් තියෙනවා. 2029 වෙනවා කියන්නේ අනිවාර්යෙන් පොදුජන පෙරමුණ දිනනවා. සජිතුයි රනිලුයි දෙන්නම එකතු වෙලා ආවත් පොදුජන පෙරමුණ දිනනවා. හැබැයි හෙට අනිද්දා එහෙම නැත්නම් 2027 2028 මුල වගේ ඡන්දයක් තිබ්බොත් සජිතුයි රනිලුයි දෙන්න එකතු වෙලා ආවොත් ඒගොල්ලෝ දිනනවා. හැබැයි 2029 වෙනකම් ඉඳලා මේ වැඩේ කරන්න ගියොත් පොදුජන පෙරමුණ දිනනවා. ඒක ෂුවර්. එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා. ඊළඟ දවසේ හමු වෙමු. අයිබෝවන්.